යක්ෂයින්ට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජා. මේ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රය ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියනවා මහා පිරිසක් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ ගාව ඉන්නව සමහර යක්කෝ බුදුරජාන් වහන්සේ අකමැති. සන්තීහි බන්තේ උලාරා යක්ඛා භගවතෝ අප්පසන්න. සමහර තැන්වල ඉන්නව ස්වාමීනි මේ උලාරා යක්ඛ මහ යක්කෝ ඉන්න බුදුහාමුදුරන්ට කැමති නෑ. එහෙමයි. සන්තීහි බන්තේ උලාරා යක්ඛා භගවතෝ පසන්න. සමහර මහ යක්කෝ ඉන්න බුදුහාමුදුරන්ට කැමති. ඒ කියන්නේ දෙපාර්ශ්වෙම කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. සන්තීහි බන්තේ මජ්ක්‍ධිමා යක්ඛා මධ්‍යම යක්කුත් ඉන්න බුදුහාමුදුරන්ට කැමති අකමැති දෙපාර්ශ්වයක් ඉන්නවා. සන්තීහි බන්තේ නීචා යක්ඛා බුදුහාමුදුරනේ මේ නීච හීනියක්කුත් ඉන්නවා බුදුහාමුදුරන්ට කැමති අකමැති. එහෙමයි. දැන් හරිනේ ඉතින් යක්කු වෙලා උපදින්නේ කවුද? මේ මනුස්ස ලෝකේ ඉන්න අපිම තමයිනේ. එතකොට මනුස්ස ලෝකෙත් ඉන්නවද නැද්ද බුදුහාමුදුරන්ට බුදුබණට අකමැති අය? ඉන්නවා. කැමති අයත් ඉන්නවා. එතකොට අර අකමැති අය ගිහිල්ලා යක්ෂය වුණාම මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට අකමැති, බුදුබණට අකමැති, සංඝයාට අකමැති. ඒ වගේම තමයි සමහර අය ඉන්න බුදුහාමුදුරන්ට කැමති. නමුත් මරණාසන්න මොහොතේ මොකක් හරි අකුසල කර්මයක් මතක් වෙලා අපි අර කලින් කතා කළේ ඒ වගේ මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් මතක් වෙලා ගිහිල්ලා යකෙක් වෙනවා. දැන් මේ යක්ෂයෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ? හැබැයි බුදුහාමුදුරන්ට කැමති. යක්ෂයෙක් වුණේ වෙන කර්මයකට, අකුසල කර්මයකට. හැබැයි මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා. අන්න ඒක නිසා දැන් කියනවා සමහර යක්කු ඉන්න බුදුහාමුදුරන් වහන්සේ කැමති, සමහර යක්කු කැමති නෑ. අහනවා තංකිස්ස හේතු. ඇයි ඒකට හේතුව? සමහර යක්කු අකමැති වෙන්න හේතුව තමයි බුදුහාමුදුරුවෝ පන්සිල් රකින්නවා. බුදුහාමුදුරුවෝ පන්සිල් රකින්න දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ සිල්වත් වෙන්න දේශනා කරනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කියනවා. සමහර යක්කු ඒවට කැමති නෑ. අදටත් එහෙමනේ. මිනිස්සුත් බලන්න. එහෙමයි. අපි පන්සිල් සමාදන් කරන්න ගිහිල්ලා අපි කිව්වොත් සත්තු මරන්න එපා කියලා. අපි කිව්වොත් මත්පැන් බොන්න එපා කියලා. මොකද වෙන්නේ? මත්පැන් බොන මිනිහට රිදෙනව නේද? අන්න ඒ වගේ. ඉතින් එතකොට ඔය ආටානාටිය සූත්‍රයේ පළවෙනි බණවරේ කියන්නේ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයෝ මධ්‍යම රාත්‍රී බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි ගාව ඉන්න සමහර යක්කෝ ඔබ වහන්සේට අකමැති අය. හැබැයි ස්වාමීනි හරිද භික්ඛුන්වා භික්ඛුණින්වා උපාසකන්වා උපාසිකන්වා මේ හතර මේ පිරිසට සිව්වණක් පිරිසට කවුරු හරි අපේ යකෙක් කරදර කරොත් මම තමයි යක්කුන්ගේ නායකයා. ස්වාමීනි අපිට කියන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ ගෝලෙන්ට උගන්වන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට අපේ කාගෙන් හරි කරදරයක් ආවොත් කියන්න කියලා. දැන් අදටත් ඉන්නෝනේ සමහර නායකයෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි අපේ කාගෙන් හරි කරදරයක් වුණොත් මට කියන්න. මට දැන් කෝල්ලයක් දෙන්නකෝ කියලා ඒ වගේ. එතකොට ආටානාටිය සූත්‍රය පුරුදු කරන්න කිව්වා. උග්ගන්නාත භික්කවේ ආටානාටිය රක්ඛා. මහණනි මෙන්න මේ ආටානාටිය මේ ඉගෙන ගනිව්. උග්ගන්නාත උගනිව්. තේරෙනවනේ? පරියාපුනාත භික්කවේ මේක හොඳට මේ පුරුදු කරන්න. ඒ කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට මධ්‍යම රාත්‍රියේ ඇවිල්ලා වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා මේ කතාව කිව්වාම බුදුරජාණන් වහන්සේ එළි වෙලා දෙවනි බණවරේදී කියන මොකද්ද? භික්ෂු සංඝයාමතලා කියන ඊයේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ මේ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා මට මේක කිව්වා. මහණනි මෙන්න මේ ටික ඉගෙන ගන්න මොකටද? සිව්වණ පිරිසට ආරක්ෂා පිරිස. ගුත්තියා රක්ඛාය. හරිද? පාසු විහාරයේදී හොඳට ඔබගේ ආරක්ෂාවට පහසු විහරණයට මේක පාවිච්චි කරන්න. එහෙමයි. දැන් ඇත්තටම කිව්වේ ආටානාටිය කියන්න කිව්වේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට මොකටද? යක්කුන්ගෙන් ඇතිවන කරදරවලදී පිහිට වෙන්න. දැන් අපේ කට්ටිය වෙලා තියෙන්නේ මොකද්ද? ඒ පිරිත කියනකොට බය වෙලා. ඒතකොට කොච්චරනම් හනමිටියක් කොච්චරනම් වැරදි අදහසක ඉන්නවද? මිත්‍යා මතයක ඉන්නවද? අනිත් එක හොඳට මතක තබා ගත යුතු කාරණාවක් තමයි මේ ආටානාටිය සූත්‍රයේ යම් කිසි කෙනෙක් සජ්ජායනා කරනවා නම් හරිද? ඒ ගෙවල් වලට පුදුම රැකවරණයක් තියෙනවා. පුදුම ආරක්ෂාවක් තියෙනවා. ඒවට බියවිය යුතු නෙමෙයි. හරිද? අනිත් එක බුදුරජාණන් වහන්සේ කියනවා බැරි වෙලා හරි එහෙම කවුරු හරි කෙනෙක් යක්ෂාබාධයක් අමනුෂ්‍යාබාධයක් ආවොත් හරිද? කියන්න කියන මොකද්ද? අයං ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ටෝච කින්නු ගණ්ඩෝ නිගණ්ඩුච හරිද? පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලි. ඒ 38ක් වූ සේනාපති දෙවිවරුන්ගේ නම් කතා කරලා අයං යක්කෝ ගන්නාති මේ යක්කු මාව අල්ලගත්තා. අයං යක්කෝ හේටේති මේ යක්කු මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේක මට ගොඩක් හිංසා කරනවා කියලා කියන්න කියලා. ඒ කියනකොට ස්වාමීනි බැරි වෙලා හරි අපිට එහෙම ඇහුනොතින් ඔබ වහන්සේගේ කාට හරි ගෝලයකට කරදර කරනවා අපි එනවා. අපි ඇවිල්ලා ස්වාමීනි එයා ඇදගෙන ගිහිල්ලා රත්තම්පි පත්තන් සීසේ නික්කුජ්ජෙයෝ රත් වෙච්ච ගිනියම් වෙච්ච පාත්‍රයක් ඒ යකාගේ ඔළුවේ නමනවා. එහෙම දඬුවම් කරනවා. ඒ නිසා ස්වාමීනි
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස භාවනා කරන්න ගියාම කවුරු හරි අපේ යකෙක් කරදර කරොත්, ප්‍රේතෙක් කරදර කරොත් අපිට කියන්න ඕන්න ඕකයි අර්ථය.